ඔයාගේ බබාගේ හිප් එකේ ප්‍රමාණයට, ඒ කියන්නේ උකුලවට ප්‍රමාණයට අඟල් එකක් හෝ දෙකක් එකතු කරලා එන ප්‍රමාණය 4න් බෙදලා මේ රේඛාවේ ලකුණු කරන්න ඕනේ. ඒ කියන්නේ මගේ බබාගේ උකුලවට තියෙනවා අඟල් 21.5ක්. ඒ එන ප්‍රමාණයට මම අඟල් දෙකක් එකතු කරනවා. ඒ දෙක එකතු කරලා 4න් බෙදලා මෙන්න මේ රේඛාවේ මේ විදිහට ලකුණු කරනවා. දෙපසට අඟල් භාගය බැගින් මැහුම් වාසි විදිහට අපි අඟලක ප්‍රමාණයක් ලකුණු කරනවා. ඊට එහෙම නැත්නම් කරෝස එක ලකුණු කරන්නේ මෙහෙමයි. ඔයාගේ හිප් එක 4න් බෙදලා ඒ එන ප්‍රමාණයට අපි අඟලක ප්‍රමාණයක් එකතු කරනවා. ඊට පස්සේ ඔයාගේ කලිසමේන බෙල්ට් සයිස් එක අඩු කරන්න ඕනේ. මම අඟලක ප්‍රමාණයක් තමයි ගන්නෙ. ඔයාගේ කැමැත්ත පරිදි ගන්න පුළුවන්. ඒ එන ප්‍රමාණය අඩු කරලා ඊට පස්සේ නැවතත් ඔයා අඟලක ප්‍රමාණයක් එකතු කරන්න. ඒ එන ප්‍රමාණය මෙන්න මේ විදිහට ලකුණු කරගන්න. ඒකාවේ ලකුණු කරගත්ත ප්‍රමාණයට අඟල් 3 කාලක ප්‍රමාණයක්, ඒ කියන්නේ 0.75ක ප්‍රමාණයක් එකතු කරලා අපි දෙවනියට ඇඳගත්ත රේඛාවේ මේ විදිහට ලකුණු කරගන්න ඕනේ. මේ ලක්ෂ දෙක මේ විදිහට රැයා කරලා රේඛාවක් ඇඳගන්න. දැන් මේ රේඛාවේ මධ්‍ය ලක්ෂය ලකුණු කරගන්න. දැන් සිට එළියට අඟල් 2ක ප්‍රමාණයක් ලකුණු කරගන්න. ඊට පස්සේ මෙතන කොනේ ඉඳලා අඟල් 3 කාලක ප්‍රමාණයක් නැවතත් ලකුණු කරගන්න. රේඛාව නැවතත් දෙකට බෙදාගෙන මැද ලක්ෂය ලකුණු කරගන්න. ඊට පස්සේ ඔයාගේ කර්ව් රූල් එක ආධාරයෙන් ඒ ලක්ෂ හරහා යන විදිහට කර්ව් එක ඇඳ ගන්න ඕනේ. දැන් අපි කලිසමේ උස ලකුණු කරගනිමු. මම කලිසමේ උස විදියට අඟල් 13.5ක් අරන් තියෙන්නේ. අපි මේක ලකුණු කරද්දී කලිසමේ උසෙන්, ඒ කියන්නේ ලෙන්ත් එකෙන් බෙල්ට් එකේ සයිස් එක අඩු කරන්න ඕනේ. මම බෙල්ට් එකේ සයිස් එක විදියට ගන්නෙ අඟලක ප්‍රමාණයක්. ඒ ප්‍රමාණය අඩු කරලා නැවතත් අඟලක් එකතු කරන්න ඕනේ. මේ අඟල් එකතු කරන්නේ වාඩිය මැසීම සඳහා, මැහුම් වාසි සඳහා. දැන් මේ රේඛාව මේ විදිහට දෙකට මැදින් බෙදාගෙන මැද ලක්ෂය ලකුණු කරගන්න. ඊට පස්සේ එන ප්‍රමාණයම අපි යට රේඛාවෙත් මේ විදිහට ලකුණු කරගන්න. ඊට පස්සේ අපි එළියට ලකුණු කරපු අඟල් දෙක තියෙනවනේ. අන්නේ අඟල් දෙකේ ප්‍රමාණයක් දෙකට මැදින් බෙදාගෙන ඒ මැද ලක්ෂය ලකුණු කරගන්න. මේ ලක්ෂ දෙක යා කරලා මේ විදිහට රේඛාවක් ඇඳ ගන්න. ඊට පස්සේ මෙන්න මේ ලක්ෂ දෙක අතර තියෙන පරතරයේ ප්‍රමාණය ඔයා යට රේඛාවෙත් ලකුණු කරන්න ඕනේ. මෙන්න මේ විදිහට දකුණු පැත්තට මුලින්ම ලකුණු කරලා ඊට පස්සේ වම් පැත්තටත් ඒ ප්‍රමාණයම මේ විදිහට ලකුණු කරන්න. ඒ ලකුණු කරගත් ලක්ෂ හරහා දක්වා මේ විදිහට දැන් ඔයා රේඛාව ඇඳ ගන්න. ඔයා කැමති නම් මේ කොනේ ඉඳලා අඟල් භාගයක් ඇතුළට ලකුණු කරලා මෙතනින් හැඩකිරීමක් කරගන්න පුළුවන්. මේ අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ඔයාට කැමති නම් විතරක් ඔයාට මේක කරගන්න පුළුවන්. මේ විදිහට මේ කොටස් කපා ගන්න. මේ කොටස් කපනකොට අර හැඩකිරීම අවශ්‍ය නම් අපි අඟල් භාගය ඇතුළට ලකුණු කරපු තැනින් ඒ රේඛාවෙන් කපා ගන්න මම හැඩකිරීමක් නම් කරන්නේ නැහැ. ඒ නිසා මම සාමාන්‍ය විදිහට මේක කපා ගන්නවා. මේ තියෙන්නේ අපි කපලා ඉවරුනාට පස්සේ අපේ තියෙන බ්ලොක් එක. මේ වීඩියෝ එකේ මහන කොටස් වීඩියෝ එක අරගෙන ඉක්මනින්ම එන්නම්.